ගරු මන්ත්‍රීතුමා දෙයක් කරනවා නම් කොන්දක් තියෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ASCII හැංගෙන්න එපා. හම්බන්තොට මිනිස්සු කොන්ද තියෙන මිනිස්සු. පුළුවන් නම් එන්න එළියට ගිහිල්ලා කියන්න හෙට සති දෙකක් ඔබතුමාට letter of demand එක එවනවා. සති දෙකක් කල් දෙනවා. හම්බන්තොට දිසා අධිකරණ ඔබතුමාට නඩු දානවා. ඒක අනිවාර්යෙන් ඩීවී චානක් කරනවා. ආනන්ද විජේපාල මහත්තයා ගිහිල්ලා අහන්න. ගිහිල්ලා සුනිල් හඳුන්නේත්තිගෙන් අහන්න. නලින් ඒ වගේගෙන් අහන්න. කාටද දේශපාලනය කරේ කියලා. අහන්න ඕන රෙකෝඩින් දෙන්න. ඕගොල්ලෝ මෙතෙන්ට ගිහිල්ලා ඒගොල්ලෝ කියනවා පාපිසි ඔය දන්නේ නැතුව පාර්ලිමේන්තුවේ කතා කරාට රැයට කතා කරලා මගේ මස්සිනාගේ සමාව ගන්නවා. මස්සිනාගේ සමාව ගන්න ඕන නම් දැන් දාලා පෙන්නන්නද? සමාව ගන්නේ වහන්න ඕනද? ගත්ත උදව් වහන්න ඕනද? වීඩියෝ දාලා පෙන්නන්නද? අපේ ෂොප් එකට ඇවිල්ලා උදව් ගත්ත ඒවා බලන්න ඕනද? කාටද දේශපාලනය කරේ කියලා? ඒව ඕනනම් පෙන්නන්න. ගිහිල්ලා අහන්න සුනිල් හඳුන්නේත්තිගේ. ගිහිල්ලා අහන්න නලින් ඒ වගේගෙන්. මේ මෙතන පෞද්ගලික කාරණා අපි දේශපාලනය කතා කරන්නේ. හැබැයි ඔබතුමන්ලා තමන්ගේ දේශපාලන උදව් ඔක්කොම පක්ෂයට අරගෙන ගන්න තියෙන හැමදේම අරගෙන මෙතනට ඇවිල්ලා කිසිම චෝදනාවක් නැති මිනිස්සුયો ගැන කතා කරනකොට අපිට වේදනාවක් තියෙනවා. පුළුවන් නම් එළියට ඇවිල්ලා කියන්න. ඕගොල්ලෝගේ සුනාමියටවත් බැරි වුණා මාව පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න. ඕගොල්ලෝගේ ශ්‍රමදානට බැරි වුණා පාර්ලිමේන්තුවේ මාව එළියට දාන්න. ඕගොල්ලෝගේ JCB වලට බැරි වුණා මාව පාර්ලිමේන්තුවේ එළියට දාන්න. ඕගොල්ලෝගේ 149 තුනට අඩු වෙද්දිත් මම පාර්ලිමේන්තුවේ එන්නෝ. ඒක මතක තියාගන්න මන්ත්‍රීතුමා. ඒ වගේම තමයි ආනන්ද විජේපාල මන්තුමා දැන් ඔබතුමාලා දිගටම මිද්දෙනිය ගැනත් කතා කරා. කන්ටේනර් ගැනත් කතා කරා. හැබැයි මේ කන්ටේනර් දෙක පන්නපු විදිය කතා කරන්නේ නෑ නේද ඔබතුමාලා? දැන් D එක කියන්නේ ඩ්‍රග්ස් එන්ෆෝස්මන්ට් ඇමරිකාවේ තියෙන ලෝකේ තියෙන උසස්ම බුද්ධ්‍යංශේ. ලෝකේ තියෙන උසස්ම බුද්ධ්‍යංශයෙන් ඔබතුමාලට දීලා තියෙනවනේ රිපෝට් එක. ඔබතුමා පාර්ලිමේන්තුවේ පිළිගත්තා. මේකෙන් කියලා තියෙනවා මේකේ ඉන්නේ අයිස්. මේකේ ඉන්නේ අයිස් කියලා කෙලින්ම කියලා තියෙනවා. මේ මිද්දෙනියෙන් අල්ලපු එක කෙලින්ම එන්නේ අයිස් කියලා තිබුණා නම් ඇයි ඔබතුමාලා මේ වෙලියට යන්න දුන්නේ? මේක චෙක් කරානේ. මේක පොලිසියෙන් ගිහිල්ලා චෙක් කරානේ. මේක පොලිස්පතිතුමාට ලියුම ආවනේ. මේක ඇමතිවරු දැනන් හිටියානේ. ඉතින් ඇමරිකාවෙන් කිව්වනම් මේක ටෙක්නිකල් ඩිෆෝල්ට් එකක් කියලා ඔබතුමාලා පැනලා යන්නේ කොහොමද?